ඔබ මේ දකින්නේ වසර 4කට අධික කාලයක් තිස්සේ ඇදෙන යුක්‍රේන රුසියානු අර්බුදයේ හැරවුම් ලක්ෂ්‍ය. නැත්නම් යුක්‍රේනයේ ෆෝර්ට්‍රස් බෙල්ට් එක. නේටෝ සංවිධානයයි යුක්‍රේනයයි කියන විදිහට රුසියානු හමුදාවට මේ ෆෝර්ට්‍රස් බෙල්ට් එක පවු කරගෙන යන්න තවත් වසර 10ක් විතර යනවා. හැබැයි මේ වෙනකොට ඒ අපේක්ෂාවන් සියල්ල බිඳ වැටමින් පවතින්නේ කොස්තාන්තිනූකා ෆෝර්ට්‍රස් සිටි එක රුසියානු හමුදා අතට පත්වීමත් එක්ක. ඉතින් මේ සොයා බැලීම ඒ ගැන. යුක්‍රේන යුද්ධයේ වැදගත්ම ඔබ්ලාස්ට් 4 තමයි කර්සන්, සපොරිසියා, ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්. මොකද රුසියාව මේ ඔබ්ලාස්ට් 4 පාලනය සඳහා තමයි සටන් වදින්නේ. ඒකට හේතුව තමයි අපි කලින් වීඩියෝ වලත් කතා කරලා තියෙන විදිහට මේ ඔබ්ලාස්ට් 4 ඉන්න බහුතරයක් රුසියානු හිතවාදී මිනිසුන් 2014 වසරේ ඉඳන් යුක්රේන රජයේ දැඩි ප්‍රහාරවලට සහ අඩත්තේට්ටම් වලට ලක් වීම. ඒ වගේම මේ ඔබ්ලාස්ට් 4 තවත් නොපෙනෙන පැත්තක් තියෙනවා. ඒ තමයි මේ පොළොව යට වැළලීලා තියෙන අති විශාල ඛනිජ සම්පත් ප්‍රමාණය. සමස්තයක් ලෙස යුක්‍රේනය තුළ ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයකට ආසන්න අතිශය දුර්ලභ ඛනිජ සම්පත් ප්‍රමාණයක් පවතිනවා. ඒ කියන්නේ සමස්ත චීන ආර්ථිකයේ විශාලත්වයට සමාන ප්‍රමාණයක් යුක්රේනය තුළ ඛනිජ සම්පත් පවතිනවා. එයිනුත් 50%කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට පවතින්නේ රුසියානු හමුදා පාලනය යටතේ. අපි කලින් ප්‍රකාශ කරපු ඔබ්ලාස්ට් 4 සම්පූර්ණයෙන්ම රුසියානු පාලනයට යටත් වුණොත් යුක්‍රේනයේ පවතින සියලුම ඛනිජ සම්පත් වලින් 60%කට ආසන්න ප්‍රමාණයක් රුසියානු පාලනයට යටත් වෙනවා. ඒ නිසා මේ ඔබ්ලාස්ට් 4 පාලනය කවුරු අතටද පත් වෙන්නේ කියන එක යුරෝපා සංගමයටත් නේටෝ සංවිධානයට වගේම ඇමරිකාවටත් ඉතාම වැදගත්. මේ ඔබ්ලාස්ට් 4න් වැඩිම ඛනිජ සම්පත් ප්‍රමාණයක් තියෙන ඩොනෙට්ස් ඔබ්ලාස්ට් එක තුල. යුක්‍රේනය 2014 වසරේ ඉඳන් ඇමරිකානු ඩොලර් බිලියන 100කට අධික මුදලක් වැය කරමින් නිදි කළ පළමු ෆෝර්ට්‍රස් බෙල්ට් එකේ ප්‍රධානම නගර 4 වන කොන්ස්ටන්ටිනෝව්කා, ඩ්රුෂ්කිව්කා, ක්‍රමටෝස් සහ ස්ලොවියන්ස්ක් පිහිටලා තියෙන ඩොනෙට්ස් ඔබ්ලාස්ට් එක තුල. මේ නගර 4 කොච්චර වටිනවද කිව්වොත් ඒ ආසන්න කලාපයේ පවතින ඛනිජ සම්පත්වල වටිනාකම සමස්ත යුරෝපයේම පවතින ඛනිජ සම්පත්වල වටිනාකමට වඩා වැඩි. මේ ෆෝර්ට්‍රස් බෙල්ට් එකේ පිවිසුම වන කොන්ස්ටන්ටිනෝව්කා මේ වෙනකොට රුසියානු හමුදා අතට පත් වී හමාරයි. නමුත් යුක්‍රේනය තාමත් එය පිළිගන්න සූදානම් නැහැ. නගරය අත්පත් කර ගැනීමේදී මියගිය 13500කට අධික යුක්‍රේන හමුදා සැබළුන්ගේ සිරුරු බාර ගන්නා ලෙස යුක්‍රේන රජයෙන් රුසියාව කළ ඉල්ලීම යුක්‍රේනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒකට හේතුව මියගිය සෙබළුන් නැවත බාරගත්තොත් ඔවුන්ගේ පවුල්වලට වන්දි මුදල් ගෙවීමට ප්‍රමාණවත් මුදල් යුක්‍රේනය සතුව නැතිවීම. යුක්‍රේනයේ පළමු ෆෝර්ට්‍රස් බෙල්ට් එක පසු කර යාමට රුසියානු හමුදාවන්ට වසර 10කට ආසන්න කාලයක් ගතවන බවට යුක්‍රේනය සහ නේටෝ සංවිධානය පවසද්දී මේ වෙනකොටත් එහි දොරකඩට රුසියානු හමුදා පා තබා අවසන්. ඒ වගේම යුක්‍රේනය තුළ සිදු කරන බලහත්කාර හමුදා බඳවා ගැනීම වලට එරෙහි පළමු වෙඩිමුරය ලිවිව් නගරයෙන් වාර්තා වෙනවා. එම ප්‍රදේශයේ බලහත්කාර බඳවා ගැනීමකට ගිය යුක්‍රේන හමුදා සැබළුන්ගේ රථයක් විනාශ කර ඔවුන්ට ප්‍රදේශවාසීන් දැවන්ත විරෝධතාවයක් දැක්වීමත් එක්ක. අපි කලින් වීඩියෝ වල ප්‍රකාශ කළ ආකාරයට යම් හේයකින් රුසියානු හමුදා මේ ෆෝර්ට්‍රස් බෙල්ට් එක පසු කර ගියොත් ඒ තමයි යුක්‍රේන යුද්ධයේ තීරණාත්මකම අවස්ථාව. මොකද ඉන්පසු ඉදිකර ඇති දෙවන ෆෝර්ට්‍රස් බෙල්ට් එක දක්වා වන කිලෝමීටර් 100කට ආසන්න ප්‍රදේශය ඉතාම ඉක්මනින් රුසියානු හමුදා අතට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මේ නිසා යුක්‍රේනය විසින් නිතර වී පවතින ස්ලොවියන්ස්ක්, ක්‍රමටෝස් සහ ඩ්රුෂ්කිව්කා කියන යුද බල කොටු තුන රැක ගැනීම සඳහා සෑම උත්සාහයක්ම දරනු ඇති.